ඩිස්කවරින් හම්බන්තොට වැඩසටහන යටතේ අපි හම්බන්තොට තියෙන විශේෂිත ස්ථාන ගැන පොඩි නිරීක්ෂණ චාරිකාවක් කරනවා. ඔයාලට ඇවිල්ලා බලන්න පුළුවන් තැන්, ප්‍රසිද්ධ වෙච්ච නැති තැන්. ඉතින් හැමෝම දන්න හොඳ ප්‍රසිද්ධ කවටයක් තමයි අන්දරේ කියන්නේ. කවට අන්දරේ ඔහු 1700 ගණන් වල එහෙම නැත්නම් 18 වෙනි සියවසේ තමයි ලංකාවේ ඉඳලා තියෙන්නේ. ඔහුගේ ගම් පළාත මේ පළාතෙන් යනකොට මේ ස්ථානයේ තමයි ඔහු මියදිලා තියෙන්නේ. ඉතින් ඒකට පොඩි ස්මාරකයක් හදලා පොඩි පිළිරුවක් හදලා මේ මෙතන හදලා දිනවා. ඒ වගේම හොඳ වැව්තාවුල්ලක් තියෙනවා. වැවේ නාන්න පුළුවන් තැන් තියෙනවා. ඉතින් ඔබ කතරගම යන්නේන ගමන් තිස්ස මහරාම යන්නේන ගමන් මේ අවට පරිසරයේ විඳින ගමන්ම මේ ස්ථානෙටත් ගොඩ වෙලා පුංචි දුවදරුවන්ට කියලා දෙන්න. විකටේ කවටේ කිව්වට මොහුගේ කතා ඇතුලේ හොඳ උපහාසාත්මක අවවාද තියෙනවා. එහෙම නැත්නම් උපහාසාත්මකව ඔහු කොහොමද මේ ජීවිතේ සමහර දේවල් අවබෝධ කරගන්නේ සහ අවබෝධ කරගත යුත්තේ කියන කාරණා ගැන ඔහු කතා කරලා තිනවා. ඔහු ඒකට භාවිතා කරපු මාධ්‍ය විහිළුව. එහෙම නැත්නම් හාස්‍ය කියන එක තමයි අපිට හිතෙන්නේ ඉතිහාසය අධ්‍යයනය කරාම. ඉතින් මෙන්න මේ මෙතෙන්ට ඇවිල්ලා බලන්න පුළුවන්. ඉතින් මෙතන තව මෙන්න මේ ආකාරයට පිළිරුව ඔහු මැරුණ මෙන්න මේ විදියට කියලා තමයි ජනප්‍රවාදේ තියෙන්නේ. ඒ ආකාරයටම මේක මතු අනාගතයේ පුද්ගලයින්ට බලා ගන්න පුළුවන් විදියට නිර්මාණය කරලා තිනවා. ඊළඟට හැබැයි මෙන්න මෙතන පොඩි මේ ඩැමේජ් එකක් තියෙනවා. ඒක මම හිතන්නේ මෙතන බලන්න ආපු අයගේ අතින් සිද්ධ වෙච්ච එකක් වෙන්න පුළුවන්. මේ වගේ හානිදායක වැඩ කරන්න එපා. කොච්චර වුණත් දුවදරුවන්ට බලා ගන්න තියෙන තැනක්. ඔබට මෙන්න මේ ගහේ විශේෂත්වයක් පේනවද? මේක මේ අර කොන්ක්‍රීට් වලින් හදපු ගහක්. කොන්ක්‍රීට් වලින් හදලා ලස්සනට ඩිසයින් කරලා තිනවා. පසු කාලීනව ඔබට පේනවා මෙතන මේ සබා සෞන්දර්යයෙන් මුලේ ඉඳන්ම ගහේ කන්දේ ඉඳන්ම අතු ඉති ඉඳන්ම ඒ විදියටම ස්වභාවිකවත් ගහක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් හරි ලස්සනයි. ඇවිල්ලා ඔබ මේ පරිසරයේ විඳින ගමන් මේ ඓතිහාසික කතාව ඔබේ දුවදරුවන්ට කියා දෙන්න. උනුත් තමන්ගේ අනාගතයට මේ දේවල් ගෙනියාම මෙන්න මෙතන තමයි අන්දරේ භූම දානය කරා කියලා ජනප්‍රවාදී සඳහන් වෙන්නේ. ඒ නිසා ඒක වට කරලා තමයි මේ ස්මාරකය හදලා තියෙන්නේ. ඉතින් මෙතෙන්ට එන පාර නැත්නම් මෙතෙන්ට එන ආකාරයේ මාර්ගයේ කතරගම තිස්ස ප්‍රධාන මාර්ගයේ නැත්නම් කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ උඩමලල හන්දියෙන් හැරිලා තමයි එන්න තියෙන්නේ. එතන දිනෝ ඒත් අන්දරේගේ පිළිරුවක් නිර්මාණය කරලා එතනින් තමයි අන්දරේගේ සොහන ගාවට යනවා කියලා ඇහුවම ඕන කෙනෙක් කියනවා. ඒ වගේ මෙතන අන්දරේගේ පිළිරුවක් තියෙනවා. එතනින් හැරිලා තමයි එන්න තියෙන්නේ. අපි මේ වීඩියෝ එකේ මෙතෙන්ට එන්නේ කොහොමද යන්නේ කොහොමද කියන කාරණා ගැනත් අපි පොඩි සටහනක් දාන්නම්. එතෙන්ට ගිහිල්ලත් අපි ඔයාලට පෙන්නන්න. ඉතින් අපි අන්දරේගේ සොහන බලන්න ආවා. ඒ වගේම මේ හරිම ශුෂ්ක කාලගුණයක් තියෙන හරිම රස්නේ එහෙම නැත්නම් දාඩිය පෙරාගෙන ඉන්න ඕන මේ ප්‍රදේශයක් විදිහටනේ හම්බන්තොට හැමෝම අඳුන්වන්නේ. අපි මේ හම්බන්තොට උඩමලල ප්‍රදේශයේ අන්දරේගේ සොහන බලන්න යනකොට හරි ලස්සන කූල් පොට්ටයක් තියෙනවා කියලා කිව්වා. අපි නිගමන ඔළුව දාලා බලමු එතන කොහොමද මේ හම්බන්තොට ඇත්තටම රස්නේද කියලා. අපි චුට්ටක් එතෙන්ට ගිහිල්ලා බලමු. ලස්සන තැනකට ඇවිල්ලා ඉන්නේ. බලන්න මෙතන හරිම ලස්සනයි. ඈත කුඹුරු යායවල් සෑහෙන්න තියෙනවා. ඒ කුඹුරු වලට වතුර ගන්න හදපු ඇලක ඇනිකට්ටයක් ළඟ තමයි අපි ඉන්නේ. මේ වතුර මේ වෙලාවේ නම් වතුර සෑහෙන්න වැඩි. මොකද දැඩි වර්ෂාපතනයක් මේ දවස් කීපේ හම්බන්තොට ප්‍රදේශයට ඇදහැරුණා. ඒ නිසා ඔබ කතා කරනවා නම් හම්බන්තොට දැඩි වියලි කාලගුණයක් තියෙනවා කියලා මේ හොත්තටම වැහලා වතුර පිරලා තියෙනවා. හොඳ ඇල පාරවල් තියෙන. ඉතින් ඇවිල්ලා බලන්න. මේකේ වතුර නැති කාලෙක අපි ගත්ත පොඩි ඡායාරූප වීඩියෝ ටිකක් තියෙනවා. අපි ඒ ටිකක් දාන්න. අද නම් වතුර තත්ත්වය ඉතාම වැඩි. ඒ නිසා මේ ප්‍රදේශයත් නරඹන්න එන්න. හරි ලස්සනයි. මේ දරුවන්ට දකින්න ප්‍රදේශයේ ස්වභාව සුන්දරත්වයේ විඳින්න හොඳ ලස්සන ප්‍රදේශයක්. ඉතින් ඇලදොල තියෙනවා මේ හරියෙත්. ඇවිල්ලා ඔබට නාන්න තමන්ගේ අධික රස්නයට විසඳුමක් විදියට මේ ප්‍රදේශය සංචාරය කරන්න පුළුවන් ප්‍රදේශයක් විදියට තමයි අපි මේ හඳුන්වලා දෙන්න තීරණය කරේ. උඩමලල ප්‍රදේශය කරන සංචාරයේ තවත් ලස්සන තැනකට තමයි අපිට මේක හම්බෙච්ච තැනක්. හරි ලස්සන තැනක් උඩමලලේ අන්දරේක සොහන ගාවින්
අර අපි පෙන්නපු ඇනිකට් එක ගාවින් එනකොට තියෙන තවත් වැව් බැම්මක් සහ පිටවානක් තමයි මෙතන තියෙන්නේ. මල්ලාර තමයි මේ පිටාර ගලමින් තියෙන්නේ. මේ දවස්වල වතුර වැඩි නිසා ආරබැද්ද කියන ගම්මානය තමයි මේ අවට සම්පූර්ණම පිහිටලා තියෙන්නේ. ඉතින් පවුල් ගණනාවක් මේ හරිය පදිංචි වෙලා ඉන්නවා. ඉතින් ඔබටත් ආරාධනා කරනවා මේ මල්ලාර පිටාර ගලන මේ ප්‍රදේශය ඇවිල්ලා සංචාරය කරන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් හරි ලස්සන ලොකේෂන් එකක්. ෆොටෝස් ගන්න හවසට එහෙම බොහොම ලස්සන තැනක්. විශේෂයෙන්ම මතක් කරන්න ඕන හැන්දෑවට. ඒ කියන්නේ ගොඩාක් හවස් වෙනකොට මේ හරිය අලි වනාලි ගැවසෙනවා. දරුණු ගණේ වනාලි ගැවසෙනවා. ඉතින් ඒ ගැනත් පරිස්සමෙන් ඔබ ඇවිල්ලා මේ ප්‍රදේශයේ සංචාරය කරන ගමන් මේ ස්ථානයටත් ඇවිල්ලා යන්න. මෙතනත් හරි ලස්සන තැනක්. ෆොටෝස් වලට එහෙම ඔයාලට ගොඩක් ලස්සන වෙයි. ඉතින් ඩිස්කවරින් හම්බන්තොට වැඩසටහන යටතේ අපි මේ ප්‍රදේශය පුරා ඇවිදින චාරිකාවේ නිරත වෙද්දී අපි අහම්බෙන් දැක්ක අහම්බෙන් මුණ ගැහුණු මේ ප්‍රදේශයේ ජනතාව අපිට කියපු සුන්දර තැනකට අපි ආවේ. ඇත්තටම මේකේ ඇතුල් වෙන තැනම ගහලා තිනවා ඔබ ආවේ මේ ස්ථානයේ නරඹන්නද අපි උත්සාහ කරන්නේ මේක භාවනා කරන්න. ඒ කියන්නේ මේක ඇත්තටම වෙහෙරගල ආරණ්‍ය සේනාසනයක්. මේකේ භාවනා යෝගීව තමයි හැමදේම සිද්ධ වෙන්නේ. දැනුත් මේ මොහොතේ භාවනා කටයුතු සිද්ධ වෙනවා. ඉතින් අපි ඇවිල්ලා මේ ස්ථානය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න තමයි මේ උත්සාහ ගන්නෙ. මේ ස්ථානය ආගමික වැඩසටහන් කරන්න කැමති බොහොම ශ්‍රද්ධාවෙන් අමූලික ශ්‍රද්ධාවෙන් නෙමෙයි ආකාරවතී ශ්‍රද්ධාවෙන් ඇවිල්ලා බොහොම තැම්පත්ව තමන්ගේ බෞද්ධාගමික කටයුතු සිද්ධ කරන්න පුළුවන් වැදගත් ස්ථානයක්. මෙතෙන්ට ඇවිල්ලා ඈත කිලෝමීටර් 100,000 ගාණක් ගෙවාගෙන ගිහිල්ලා දින ගණන් රාත්‍රී වෙහෙස මහන්සි වෙලා කරන්නෙත් භාවනාව. ඉතින් මෙතනත් හොඳ භාවනා මධ්‍යස්ථානයක්. මේකේ ගරු ස්වාමීන් වහන්සේව සම්බන්ධ කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේගෙන් අපි අනුශාසනා ගන්න බලාපොරොත්තු වෙනවා. මේ ප්‍රදේශයේ ඉන්න බෞද්ධ ජනතාවට කොහොමද මෙතෙන්ට සම්බන්ධ වෙලා ඇවිල්ලා තමන්ගේ ආගමික කටයුතු කරන්න පුළුවන් කියලා බලන්න. අපි මෙතන එවිදිද්දි මේ ස්ථානීය නිරීක්ෂණයක් කරද්දී අපි දැක්ක කාරණාවක් තමයි අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් මෙතන තැන්පත් කරලා බෝධීන් වහන්සේ නමක් වැඩමවලා තිනවා. ඉතින් මං හිතන්නේ බෞද්ධයෙකුට හොඳ සිද්ධාස්ථානයක් වැඳ පුදා ගන්න සහ තමන්ගේ භාවනාව තමන්ගේ නිවන් සාක්ෂාත් කරගන්න අවශ්‍ය ආගමික වැඩ කටයුතු ටික කරගන්න හොඳ තැනක් හම්බන්තොට ප්‍රදේශයේ පිහිටලා තියෙන. ඉතින් ආරාධනා කරනවා මේ ස්ථානයට එන්න. මෙතන බොහොම නිස්කලංක නිදහස් ශබ්ද දූෂණයෙන් තොර වැදගත් තැනක්. ඉතින් මෙතෙන්ට එද්දී ඇත්තටම අර මුලින්ම බෝඩ් එකේ තිබුණා වගේම මේක නරඹන්න නම් කවුරුවත් එන්න එපා. ඒ කියන්නේ නරඹන එක නෙමෙයි මෙතන මූලික අරමුණ. මේ වෙහෙරගල ආරණ්‍ය සේනාසනයේ අරමුණ බෞද්ධාලම්බන ප්‍රීතියෙන් බුද්ධ දර්ශනය තුළින් කොහොමද තමන්ගේ ජීවිතේ දියුණුව නගා කරගන්නේ, ආධ්‍යාත්මික දියුණුවට කොහොමද ජීවිතේ තමන්ගේ වැඩි දියුණු කරගන්න කියන කාරණාව මේ ස්ථානය පරිහරණය කරන බෞද්ධ ජනතාවට ලැබෙන ලොකු වරප්‍රසාදයක්. ඉතින් ඒ නිසා අපි ආරාධනා කරන ඔබත් එන්න. අපි දන්නවා ගොඩාක්ම වයසක අය තමන්ට බැරි අමාරුකන් තියාගෙන ඈත දුෂ්කර ප්‍රදේශවලට යනෝ 100,000 ගාණක් මිනිස්සු පිරිලා එතන ඇත්තටම භාවනා යෝගීව කිසිම දෙයක් කරන්න බෑ. එකම කාලගෝට්ටියක් පොහොය දවසට තියෙන්නේ. අපි මේ රැඳී සිටින්නේ පොහොය දවසක. ඔබට පේනවා ඇති පරිසරයේ සුළං හඬ විතරයි මෙතන තියෙන්නේ. එතනින් එහා කිසිම දෙයක් නැහැ. ඉතින් හොඳට ඇවිල්ලා භාවනා කරන්න පුළුවන් හොඳ ලස්සන මධ්‍යස්ථානයක් මේක. මෙතෙන්ට එන්න කියන ආරාධනාව කරනවා. අපි බලමු මේක ඇතුලේ මොනවද මීට අමතරව තියෙන්නේ කියලා. ඩිස්කවරින් හම්බන්තොට ප්‍රෝග්‍රෑම් එක යටතේ කරන ලස්සන හම්බන්තොට පෙන්වන වැඩසටහනට ඔබත් එකතු වෙන්න. මේ අවට ප්‍රදේශයේ තවත් ඓතිහාසික සෞන්දර්යාත්මක තැන් තියෙනවා නම් අපිට පහතින් කමෙන්ට් කරන්න. අපි ඒ තැන් වලටත් ඇවිල්ලා මේ වගේ ලස්සනට වීඩියෝ එකක් කරලා මේ වගේ තියෙන වටිනාකම් ලෝකෙටම පෙන්වන්න අවස්ථාවක් උදා කර දෙන්න කැමතියි.